ප්‍රීතිමත් සියලු පැතුම් ඉදිවන අවසරක්ම වෙනටයි සියලු දෙනාට ප්‍රාර්ථනා කරන්නේ කැලණිකම විදුහල් මෑණියන්ගේ භූමියේ සිට. ඉතින් අද කැලණිකම විදුහල් භූමියේ උදෑසන සිට පවත්වන දේදුණා ඔබ සියලු දෙනා එකතු වෙලා තරුණ කැල එකතු වෙලා කැලණි ස්ටූඩියෝ මංගල්‍ය 2025 ආද දිනේ අද දැසන සිට මේ ක්‍රීඩාංගණයේදී පවත්වන ජන ක්‍රීඩා හේන ක්‍රීඩා රැස්වකින් සමන්විත වුණු බත්මා උළෙල ඔබ සතුටු වුණා ඔබේ දූ දරුවෝත් එක්ක ඇවිල්ලා උදේ සිටම සවස් භාගය වෙනතේ ඉතින් ක්‍රීස් ගසේ නැගීම එතකොට කොට්ටාපුරයේ මම දන්නේ සියලුම තරඟ පැවතුණා කියන පණිවිඩය මට ලැබුණා. ඉතින් ඒ නිසා වෙන්න අපි එහා සමගාමීව පවත්වනු ලබන සංගීත ප්‍රසංගයේ ආරම්භය සයිරුවන් කරන්නයි ඊළඟටදී ඊළඟදී මේ සෝදනා වන්නේ. ඉතින් එහෙමනම් කැලණිකම තරුණ කැල ප්‍රදේශවාසී ඔබහා එකතු වෙන්න සංවිධානය කරනු ලබන මේ ප්‍රසංගයේ ආරම්භය සයිරුවන් කරන්න සෝදනා වෙන වෙලාවේ මගේ මතකය අවදි කරනවා මේ ප්‍රසංග ආරම්භයට කලින් අපි එදත් අදත් මතක් කරන පිටසක් ඉන්නවා. ඒ තමයි ජාතියේ නූර දේවතාවුන් අපිට අමතක කරන්නට බෑ. හිතවතුනි හිතවදින මොකද ඔවුන් නොසිටින රටක් දිවයිනක් ශ්‍රී ලංකාවක් නොදි වෙන්නට ඉඩ තිබුණා. ඊට වසර ගානකට කලින් ඕන අපි වෙනුවෙන් ලේ දහඩිය වගරුවෙන් ලේ ඇටවස් නහරද ජීවිත අතපය පූජා කරමින් මේ රටට සහභ උදාකර දෙන්නට සෑහෙන මහන්සියක් දරනවාද ඒ සාමයේ භූමින් දෙනාලේ අපිට මතකයි වර්තමානවක අපිට බස් එකක නැගලා යන්නට බැරි තත්ත්වයක් උදා වෙනවා. පාර්ක බැලලා යන්න බෑ. මොකද බස් එකක නැග්ගම අපි සීට් එකක් නෙවෙයි හොයන්නේ බෑග් එකක්. මොකද බෑග් එක හුට් එකේ තියෙනකොට අපි බලනවා මේක කාලෙද කියලා. ඒ තරමටම මේ රටේ වාතාවරණය තුන අපිට මතකයි ඔබට මතකයි ඒක අමතක කරන්න බෑ. අපි ඒ නිසා මේ රණවිරුවන් අද රණවිරු සෙවනේ අතපය නැතුව නපුරු දෙක අත්දක ඒ වගේම සමහර අය ඉන්නවා ඔයගොල්ලෝ දන්නවා දින මුළු ජීවිත කාලයම ඔවුන්ගේ කල්පනා ශක්තිය නැතිව ඒ රණවිරු සෙවනේ සිටිනවා. ඒ නිසා නෝන අමතක කරන්න බෑ. ඉස්සම ආචාර්ය කරනවා ඒ ආදරණීය රණවිරුවන්ට අපෝඩිය ගාමුද අපේ ආදරණීය රණවිරුවන්ට ඔක්කොම එකතු වෙලා ස්තුති හැමෝටම ඉතින් ශ්‍රී ලංකා යුද හමුදාව ගුවන් හමුදාව නාවික හමුදාව ශ්‍රී ලංකාවේ පොලිසිය ඇතුළු සියලුම අපේ ආදරණීය රණවල් නියමෝතේ සීපත් කරමින් ප්‍රසංගයේ ආරම්භය සංකල්පකට සූදානම් වෙන වෙලාවේ මංගල පහන් ප්‍රදීපය ආලෝකමත් කරනයි මේ සූදානම් වෙන්නේ. ඊටවතුනේ ඊටවතිය නෙමෙයි කැලණිකම තරුණ කල ඒ වගේම ප්‍රදේශවාසීන්ගේ විශේෂ ආරාධිත පරිදි මේ ස්ථානයේ සම්ප්‍රාප්ත වේ සිටින ඒ ආරාධිත අමුතන්ගේ පින්පර සූරපින් මේ වේදිකාව ඉදිරිපිට තවා තිබෙන පූර්ණදේව ප්‍රදීපේ එම නැත්නම් මංගල පහන් ප්‍රදීපේ ආලෝකමත් කරමින් ප්‍රසංගයේ වැඩ කටයුතු සියල්ල ආරම්භ කිරීමට සූදානම් වන වෙලාවේ මේ සියලු දෙනාට ආරාධනා කරනවා වේදිකාව ඉදිරිපිටට පැමිණෙන කියලා ඒ මංගල පහන් ප්‍රදීපේ ආලෝකමත් වීමේ ඒ අති උදාර සාම්ප්‍රදායික කාටයුත්තට අතහිර වෙන්නට කියලා. නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගලෝ මංජුල සුරවීර ආරච්චි මැදුරුවන්ට ඒ වගේම පොල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුබසිංහ මැදුරුවන්ට ඒ වගේම කසුන් නන්දසේන මහතාට කුසුම් සිරි මහතාට මහානාම මහතාට පීඑල් සරස් කුමාර මහතාට ඉන්දුනිල් මහතාට ප්‍රභාත් මහතා ඩඩ්ලි සේනාරත්න මහතාට කපිල විජේරත්න මහතාට සරත් කරුණාකරගේ මහතාට ගයාන් උදාර මහතාට උපාලි ජයපාල මහතාට දයාසිරි මල්දෙනිය මහතාට නිව්ටන් මහතාට ගාමිණී මහතාට කසුන් මහතාට අරුණ ශාන්ත මහතාට විද්‍යාලය විදුහල්පතිතුමා අරුණ ශාන්ත මහතාට ගෞරවයෙන් ආරාධනා කරනවා. එල්.ආර්. නදීර දිල්හාන මහතාට යූ.ජී. ආරියරත්න මහතාට වයි.ජී. ගුණවර්ධන මහතාට විජේරත්න මහතාට යූ.වී. සුජාතා විදානගේ මහත්මියට ගයාන් දොර කුඹුර මහතාට යූ.ජී. සුපුන් ඉන්දික මහතාට එල්.ආර්. ලසන්ත මහතාට ප්‍රියංකර මහතාට ඉරන්ද එගොඩ මහතාට දයාරත්න ගොඩගෙදර මහතාට යූජී රත්නපාල මහතාට හිටපු විදුහල්පතිතුමා කැලණිකම විද්‍යාලය මේ සියලුම දෙනාට
ඒ වගේම මේ මොහොතේ විශේෂයෙන් ආරාධනා කරන සිටිනවා අපේ විදුලි උත්පාදක යන්ත්‍රය සඳහා පූර්ණ අනුග්‍රහයක් දක්වා තිබෙන අපේ බැනිකා ස්වර්ණාභරණ අධිකාරී අධ්‍යක්ෂ GW අමරසිරි මහතාට ගෞරවයෙන් ආරාධනා කරනවා මේ පොල්තල් ප්‍රදීපේ මන්ත්‍රයන් මංගල පරම් ප්‍රදීපේ ආලෝකමත් කිරීමේ අතිඋදාර ශාස්ත්‍රදායක කටයුතුට ඔබ සියලු දෙනාට කැලණිකම බෙදුහල් මෑණියන්ගේ බෝලේ සිට ආරාධනා කරනවා කැලණිකම තරුණ කැල ඒ වගේම ප්‍රදේශවාසී සියලු දෙනා වෙනුවෙන් සංවිධායක මණ්ඩලය ගෞරවයෙන් ආරාධනා කරනවා මංගල පහන් ප්‍රදීපය ආලෝකමත් කරන ලෙස